ඉතින් අදත් ආදරෙන් මගේ YouTube channel එකට පිළිගන්නවා. අද උදේ ඉර පෑගේ නිකන් නෙවෙයි. කළුම කළු වැහිබර අහසකුත් එක්ක. මේ අහස ලැහැස්ති වෙලා ඉන්නේ ලොකු කතාවක් කියන්න. මේ කියන කතාව අහන්න වැස්ස දිහා නිදහසේ බලන් ඉන්නම වෙනවා. වැස්ස කියන්නේ මහා අමුතු දෙයක්. වැස්ස සමහර වෙලාවට හිමීට වහිනවා. වැස්ස සමහර වෙලාවට මහා හයියෙන් හැඳි ගෑවිලා යන්නම වහිනවා. සමහර වෙලාවට වහින්න කලින් ගොරවනවා. ඒ වුණාට ගොරවන තරමට වහින්නේ නැහැ. සමහර වෙලාවට වහිනවා. හැබැයි කිසිම ගෙරවිල්ලක් නැහැ. ඉතින් මේ වැස්ස කියන්න හදන ලොකු කතාව තේරුම් ගන්න නම් නිදහස් මනසකින් යුක්තව වැස්ස දිහා නිදහසේ බලාගෙනම ඉන්න වෙනවා. මොකද අපිට බෑ පොතක වුණත් ඇතුලේ තියෙන දේ මොනවද කියලා පිට කවරේ බලාගෙන කියන්න. මම ගොඩාක් වෙලා වැස්ස දිහා බලාගෙන හිටියා. වැස්ස පටන් ගන්නකොට වැහි බින්දු වැටෙන්නේ හිමීට එකින් එක. සමහර වෙලාවට ඒ පින්නෙන්ම වැටෙන වැහි ඒ විදිහටම නැති වෙලා යනවා. හැබැයි හිමීට පටන් අරගෙන හයියෙන්ම මහ වරුසා වැටෙන වෙලාවලුත් තියෙනවා. තනියම මේ දේවල් දිහා බලාගෙන ඉන්නකොට වෙන කිසි දෙයක් මගේ ඔළුවේ නැහැ. තියෙන්නේ වැස්සේ සද්දේ විතරයි. අන්න ඒ වෙලාවට තමා තේරෙන්නේ වැස්ස කියන්න හදන කතාවේ ලොකු අර්ථයක් තියෙනවා කියලා. මට හිතෙන විදිහට මේ වැස්ස කියන්න හදන කතාව ඇතුලේ තියෙන්නේ අපේ ජීවිතය ගැන. මොකද වැස්ස කියන්නේ අපේ ජීවිතය වගේ. මොකද අපේ ජීවිතේ ඇති වෙන සමහරක් වෙහි ඇති වෙන්නේ අපි හිතන්නේවත් නැති වෙලාවල් වල අපි හිතන්නේවත් නැති විදිහට. ඉතින් මමත් මේ වැස්ස දිහා ගොඩාක් වෙලා බලන් හිටියා. ඒ බලාගෙන ඉන්නකොට මට තේරුණ හැටියට වැස්ස කියන්න හදන්නේ අපි හිතන දේ වෙන්නෙත් නෑ, වෙන දේ හිතා ගන්නත් බෑ කියලා. ඒ වගේම තමයි මේ වැස්ස කියන දේ අපේ ජීවිතේට හොඳ පාඩමක් උගන්වනවා. ඒ තමයි අපේ ජීවිතේදී උන හැම දෙයක්ම වෙනස් වෙන්න එක තප්පරයකුත් වැඩි කියලා නෙවෙයිද? ඉතින් මේ විදිහටම අපේ ජීවිතය ඇතුලේ අපිට නැති වුණු දේවලුත් අපිට හම්බුණු දේවලුත් ගොඩාක් තියෙන්න පුළුවන්. අපි නොහිතන විදිහට නොහිතන වෙලාවල් වල. ඉතින් මේ පේන වැස්ස මේ පේනවා වගේම ලස්සන නැති වෙන්නත් පුළුවන්. මොකද ගොඩාක් පිටින් පේන ලස්සන ඇතුලේ හැංගිලා තියෙන මහා ඝන අඳුරක්. මේ වැස්ස අපේ ජීවිතවලට අදාළ කරගත්තොත් පිටින් පේන ලස්සන තමා මේ වැස්ස කියන්නේ. ඉතින් මේ පිටින් පේන ලස්සන ඇතුලේ අර කියන්න වගේ මහා ඝන අඳුරක අපි ගිල්ලා ඉන්නත් පුළුවන්. ඉතින් මම වුණත් හැම වෙලාවෙම පෙන්වන්න උත්සාහ කරන්නේ අර පිටින් පේන වැස්ස විතරයි. මොකද මම වුණත් කැමති නෑ අර ඇතුළතින් තියෙන අඳුර පිටට පෙන්වන්න. ඉතින් මේ කළු පාට වැහි වලාකුළු වලින් පිරිච්ච අහසත් එක්කම වහින වැස්ස කවදා හරි දවසක අපේ ජීවිතය වලින් එළියට යයි. මේ වැස්ස පායයි. අලුත් තිරක් පායයි අපේ ජීවිතවලට.
එතකොට අපිටත් කවදා හරි දවසක ඉර පායයි. ඉතින් එතකන් අපිට තියෙන්නේ අපිටත් දවසක ඉර පායාදෝ කියලා මේ වැස්ස දිහා නිහඬවම බලාගෙන ඉන්න එක. මොකද වැස්සක් වැස්සොත් ඒ වැස්ස අනිවාර්යෙන්ම පායන්නම ඕනේ. වැස්ස වැහැලා පෑවිවට පස්සේ මේ පරිසරය ආපහු හැඩගැහෙනවා වැස්සක් නොවැටුණු ගානක. ආපහු පණ ගහලා එනවා අලුත් විදිහකට. ඉතින් මේ වැස්ස දවසක ආයෙ නොයෙන්නම පායයි අපේ ජීවිතවල. ගිහින් එන්න. So I say